මාතෘකාව ත්‍රිකෝණමිතික සර්ව සාමිතික. හරිද? හරි. දැන් පුතේ සමේ කොටස් කිහිපයකට කරනවා. හරිද? සර්ව සාමිතික මූලික වර්ග හතරක් වගේ තියෙනවා. තේරුණාද? මේ වගේ ගොඩාක් අවස්ථාවල ඉන්නේ බව පෙන්වන්න ගන්න. හරිද? බව පෙන්වන්න ගන්නකොට මේ සූත්‍ර මතක තියෙන්න ඕන. ඒ සූත්‍ර මතක තියාගන්න පුළුවන් ඉස්සරහට ඒ කියන්නේ ගණන් හදලා පුරුද්දක් තියෙන්න ඕන. මේ සූත්‍ර මතක තියාගන්න ගණන් වැඩි ප්‍රමාණයක් අපි හදමු. හරිද? ඒවා ඉස්සර ටියුට් එකකින් දෙනවා. ඒ කියන්නේ කතා කරමු. ඉස්සරහම සර්ව සාමාන්‍ය කරන්න. හරිද? සර්ව සාමාන්‍ය මතක තියාගන්න ගණන් පුළුවන් තරම් හදන්න ඕනේ. ඒක තමයි මේ සර්ව සාමාන්‍යයක් දැක්ක ගමන් අපිට කරන්න ඕනේ මොකක්ද කියලා හිතට එන්නේ. ඒ වුණාට මේක හැම තැනම එන්න පුළුවන්. ඒ වගේ මේ පාඩම විතරක් නෙමෙයි. ඒකයි වැදගත්. හරිද? සර්ව සාමාන්‍ය දැනුම මේ පාඩම විතරක් නෙමෙයි. තේරුණාද? දැන් පුතේ ඒ ලෙවල් වල වෙනස මොකක්ද? දැන් කුල ලෙවල් වල නම් සාමාන්‍ය කුලක කිව්වොත් ගන්න ඒ ගන්න කුල වලින් විතරයි. නේද? කුලක නම් කුලක විතරයි ගන්න තියෙන්නේ. හරිද? දැන් මේ 2000ට කලින් තිබ්බ විභාග ප්‍රශ්න පත්‍ර පුතේ ඒ කාලේ සබ්ජෙක්ට් හතරක් තිබ්බනේ. 2000ට කලින් මම 2000ට කලින් හරි. 2000ට කලින් තිබ්බ සබ්ජෙක්ට් හතරක් තිබ්බා. හරි. හතරක් තිබ්බා. ඒක කොම්බයින් මැත්ස් කියලා තිබ්බේ නෑ. ඒක කොටස් දෙකකට තිබ්බා. පියෝ මැත්ස් කියලා කොටසක් තිබ්බා. ඇප්ලයි මැත්ස් කියලා කොටසක් තිබ්බා. ඒ කාලේ ප්‍රශ්න අමාරුයි. හරිද? ඒ කාලේ එක විෂයක්නේ. ඇප්ලයි මැත්ස් කිව්වොත් විෂයක්. ඒ විෂයෙන් එක පේපර් එකක්. තේරුණාද? එතකොට ඒකේ ගැඹුරටම තියෙනවා. පියෝ මැත්ස් කිව්වොත් ඒක විෂයයි. ඒ විෂයේ එක පේපර් එකක් එනවා. ඒක පියෝ නැති වෙන්නම තියෙනවා. තේරුණාද? හරි. ඒතර දැන් මේ 2000 පාස් විෂයක් මොකද මේක දාලා දැන් ඊට පස්සේ සාමාන්‍ය මට්ටමේ 2000 මුල් කාලේ තිබුණාට සාමාන්‍ය ලේසි. සාමාන්‍ය ලේසි ටිකක් අර 2000 කලින් ඒවා තරම් ලේසි නෑ. හැබැයි 2000ට කලින් ඒවාට පොඩ්ඩක් අමාරුයි. හරි මේ පොඩ්ඩක් අමාරු වුණා. හරිද? ඊට පස්සේ ටිකින් ටික මෑතට එන්නේ 2016 17 ඒ වගේ පේපර් එක ලේසි නගමනස් පේපර්. ඒක 2015 වගේ නිකන් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එකට ගියා ටිකක් අමාරුයි නේද? හරිද? 2016 17 කාලේ ලේසි වුණා. 2019 එක කවුරුත් සිලබස් එක අරගත්තා. දැන් මේකේ ඉතින් ප්‍රශ්න පත්‍රවල තියෙන විශේෂත්ව තමයි දැන් මේ ගොඩාක් දැන් අර පාස් පේපර්ස් එක ළමයිට දීලා තියෙන්නේ ගොඩාක්ම අපි පාඩමක් දුන්නේ තියෙන ත්‍රිකෝණ විද්‍යාවේ මේ මම දැන් පාඩමක් තමයි කියන විශේෂ ප්‍රමේය කියලා. ඒවා ශේෂ ප්‍රමේය කියලා කිව්වොත් මේ පාඩමේ ශේෂ ප්‍රමේය ගණන් විතරයි. හරිද? ඒ කියන්නේ ශේෂ ප්‍රමේය ගන්නවා නම් ශේෂ ප්‍රමේය ගණන් හදන්න. ඒ වගේ ගණන් තමයි දුන්නේ 2016 17 18 ඊට කලින් ඒ වගේ තමයි. පාඩකම් ගත්තොත් ඒ පාඩමෙන් තමයි ගන්න දෙන්නේ. හැබැයි දැන් ඒ කප්පියලා කියන්නේ ඔකේ සමහරවල් ගානක් තියෙන්නේ අපදාම එක මිසි ගානක් දුන්නාම තමයි ඉතින් තුනක් දෙක ගොඩ දානවා. හරි. ඒ හින්දා යාව දැන් කරන්නේ හැම කියන්නේ කම්පර ප්‍රශ්නවල තවත් පාඩම් වල ප්‍රශ්න එක තියලා තියෙනවා. දැන් ශේෂ්ඨ මේ ගාන ගත්තොත් ඒක 2025 ගාන. ඒකට අවකලනය කරනවා. හරිද? ශේෂ ප්‍රමේය දැනගත්තට අවකලනය වෙන්න මේ ශේෂ ප්‍රමේය ගානම ගන්න. තේරුණාද? මේ ත්‍රිකෝණ විදියක් ඔය වගේ එකක්. ඒ ත්‍රිකෝණ විදිය කියන එකත් ඔය අස්තකට දාන්න පුළුවන්. ත්‍රිකෝණ විදිය මේ මොකක් හරි සාර්ව සම්පූර්ණ බැරි නම්. හරිද? සමහරට හදන්න පුළුවන් කියලා හිතාගෙන යන කාට බැරි වෙන්න පුළුවන්. ඒ වගේ ඉතාලම වැදගත්. හරිද? හැම පාඩමක්ම වැදගත්. මොකක්ද? දැන් කියන තාත්තෙත් තේරෙනවා. දැන් අපිට ඒක එකක් හදන්න යනවා කියලා හිතාගෙන යන්න බෑ. මම කියනවා. හම්බෙන්න පුළුවන් හදන්න. හම්බෙන්නේ නැති කෙනෙක්. ඒකයි වැඩි. තේරෙනවද? ඒකද මේ බලය ගැටවල තිබ්බා සරල රේඛාවක්. සරල රේඛාවක් උත්තේ කියලා කියුම්ස් පාඩමක් කරනවා. බලය පාඩමේ ප්‍රශ්නෙට දාලා තියෙනවා ඒ සරල රේඛාව. තේරෙනවද? ඒතකොට සරල රේඛාවේ ඒක බැරි නම් පොඩි තියරියක් පොඩි තියරියක්. මේක බැරි නම් මේක අමතකයි නෝ. එයාට බලය ගන්න යන්න බෑ. තේරෙනවද? කොහේ වගේ දැන් ඒ කියන්නේ ප්‍රොෆෙසර්ස්ලා මොනවද කියන්නේ? ඊට මාර්ගයේ ගණන් මාර්ගය හරිද? එයාලා හදන ප්‍රශ්න පත්‍ර දැන් ගොඩාක් මෙයාලා ලින්ක් එකක් කරලා තමයි දෙන්නේ. එක පාඩමක් නම් ඒ පාඩමෙන් එනවා කියලා එකක් නැහැ. පොඩි පොඩි වෙන පාඩම් දෙකයි දාලා. ඒ හින්දා දැන් මොන රිසල්ට් එකක් ගන්නද? අනිවාර්යෙන්ම ඒ කියන්නේ හැම පාඩමකම අවබෝධය ඉතාලයි. ඒකම එක පාඩමක් පුළුවන් අනිත් එක වෙන්න වැඩි හරියන්නේ නැහැ. ඒක මාසලා වැඩ කරන්නේ මේ වල අවුරුදු වල වඩා ඉතිරම කාලයක් තිබුණා. ඒක
උද්දේශන වැඩි ඉඳලා වගේ වැඩි ස්පීඩ් එක. හැබැයි දෙන්න හරියට වැඩි වෙන්නේ. ඒක හරි. ඒ පුළුවන් තරම් ගණන් හදන්න. කම්බයිනේෂන් ගණන් එකේ කරාටාවල ගණන් හදලා බලන්න. හරි. දැන් අපි මේ සාමාන්‍ය මේක අනුමත කරගෙන මූලික සම්පූර්ණ